හෙල්ලෝ අපි බලමු අද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පැත්තේ පොඩි රවුමක් ගිහිල්ලා මොනවද තත්ත්වය කියලා. විශේෂයෙන් අද දවසේ කොහොමද එළවලු වල මිල ගණන්, ඒ වගේම වෙළෙන්දු කොහොමද, අඩුද වැඩිද, ඒ ගැන විස්තරයක් බලන්න දැන් යනවා අපි පොඩි රවුමක් දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ පැත්තේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ තක්කාලි වල මිල ගණන් ඇහුවොත් නෑ මං ඇහුවා මෙතන තක්කාලි කොහොමද කියලා. ඉතින් රුපියල් 300 400 තිබ්බ තක්කාලි රුපියල් 50ට යනකම් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි එහා පැත්තේ තිබ්බා තව පොඩි ඒවා වගේක් ඒකේ රුපියල් 20ට වගේ අඩු වෙලා තියෙනවා. ඉතින් අපිට පේන්නේ ඉතින් එළවලු ලොකු ප්‍රමාණයක් එනවා මාකට් එකට මේ දවස්වල. ඉතින් ඒ වුණාට වෙළඳුන්ගේ ටිකක් අඩුවීමක් තියෙනවා. ඉතින් කොහොම වුණත් මිල ගණන් හොඳටම අඩුවීමක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සැපයුම ඕනටත් වඩා වැඩිපුර මේ අවස්ථාවේ තියෙනවා. ඉතින් ඒ නිසා ප්‍රයිස් එක පොඩි අඩුවීමක් තියෙනවා මේ වෙලාවේ. ඉතින් අමු මිරිස්, මාළු මිරිස්, එතකොට දැන් මාළු මිරිස් රුපියල් 1000කින් එහා තිබ්බේ නිතරම. නමුත් අද වෙනකොට රුපියල් 150 100 වගේ ගොඩක් අඩුවටම යනවා මේ වෙලාවේ මාළු මිරිස්. අමු මිරිසුත් රුපියල් 1000 1500 තිබ්බා රුපියල් 200ට විතර වගේ අඩු වෙලා තියෙනවා. ඉතින් වට්ටක්ක එහෙම ගොඩ ගහලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවා මේ හැම තැනම. ඉතින් මිලේ